සුබ දවසක් යාළුවෝ ඔයාලට. මම අද ඔයාලට පෙන්නන්නේ මේ කිතුල් හකුරු හදන වීඩියෝ එකක්. මම මෙතන ගස් තියෙනවා මගේ ගස් 4ක්. ඒ ගස් 4න් මම මේ අය හතරෙම ගස් හතරෙම තෙලිජ්ජ වලින් මේ කිතුල් හකුරු හදන්නේ. ඔයාලට අද බලා ගන්න පුළුවන් හොඳම කිතුල් හකුරු හදන්න තෙලිජ්ජ බෝතල් කීයක් යනවද? තෙලිජ්ජ බෝතල් කීයක් යනවද කිලෝ එකක් හදන්න ඒ ටික බලා ගන්න පුළුවන්. මම අද මේ ගහත් එක්කලා ගස් 4කින් ගන්න තෙලිජ්ජ ප්‍රමාණයෙන් හදන කිතුල් හකුරු ප්‍රමාණය බලමු. යාළුවනේ මම මේ තෙලිජ්ජ ගන්න පළවෙනි ගහ මේ ටිකේ රිලව් ඉන්නවා වැඩිපුර ඒකින්ද තමයි මලද මේවා දෙකක් දාලා වහලා තියෙන්නේ. යාළුවනේ මේ තියෙන්නේ පළවෙනි ගහේ තෙලිජ්ජ ටික. මම ඒ තෙලිජ්ජ ටික මේ කෑන් එකට මෙහෙම දා ගන්නවා. හරි යාළුවනේ දැන් මේ තෙලිජ්ජ ටික මේ මුට්ටිය දැන් මම අහපුව මේ මෙතනදී මේ තියෙන ලිඳෙන් වතුර ටිකක් ඇරලා මේක හොදලා මේ මුට්ටිය හොදලා තමයි ඊගාව ගහට දාන්නේ. යාළුවනේ මේ තියෙන්නේ දෙවෙනි ගහ. මේක නම් වැහලා තියෙන්නේ බෝතල් භාගයක් විතර වගේ තමයි වැහලා තියෙන්නේ. මේ මල මම ඊයේ හවස තමයි අත් ගැහුවේ. මේ අත් ගහලා මම අත් ගහපු වෙලේම මේ මුට්ටිය එල්ලලා ගියා. ඒ හේතුව තමයි මේ හරිය රිලව් වැඩි. මේක අහකට වැටෙන්න ඇරියොත් බැරි වෙලාවක් මුන් ඇහිලා මේ බින්දුව ලෙව කෑවොත් මුන් පුරුදු වෙනවා මේක අදින්න. ඒ හින්දා තමයි මේක කපු වෙලේම මේ මුට්ටිය එල්ලලා ගියේ. ඒ තමයි ඊගායක තමයි මම අර ඉස්සල්ලා උඩ ගහෙන් ගත්ත මුට්ටිය තමයි මේ තියෙන්නේ. ඒක තමයි මම හොදලා උඩ ලිඳෙන් හොදලා අරන් ගිහිල්ලා මේකට එල්ලලා මේක මුට්ටිය ඊගාව ගහට එල්ලනවා. අර වගේම තමයි යාළුවෝ ඉස්සල්ලා එක වගේමයි. දැන් මේකේ තියෙන තෙලිජ්ජ ටික කෑන් එකට දාගෙන මේ අර වගේම ආපහු මේ මුට්ටිය හොදා ගන්නවා. හොදාගෙන ඊගාව ගහට රැයි යනවා. යාළුවනේ මම මෙහෙල දැන් තුන්වෙනි ගහ ළඟට ඇහිලා තියෙන්නේ. යාළුවනේ මේ ගහ බැඳලා තිබ්බට මේ ගහේ නෙමෙයි මල තියෙන්නේ. මෙන්න මේ පල්ලේ පේන ගහේ තමයි මල තියෙන්නේ. මම මේකෙන් ගිහිල්ලා එයා ගහට යනවා. උඩින් ලීයක් දාලා තියෙන්නේ. ඒ ලීය දිගේ බලමු තුන්වෙනි ගහේ තියෙන තෙලිජ්ජ ප්‍රමාණය මේකට දාලා ඔක්කොම තෙලිජ්ජ බෝතල් කීයක් තියෙද? හකුරු කිලෝ කීයක් එයිද? ඒ ටික ඊගාවට බලමු. යාළුවෝ මේ තියෙන තුන්වෙනි මල මේකටත් අර විදිහටමයි පල්ලේ ගහින් ගෙනාපු මුට්ටිය මේකට එල්ලලා දැන් මේකේ තියෙන මේ බෝතලේ කපුරු එකක් තියෙන්නේ. මේක අරන් ඊගාව ගහට දානවා. මේකත් දැන් මගදී කොයිවත් මේ මගදී ආයෙ හොදා ගන්නවා. මේ හොදනවා මේක. හොදලා ඊගාව ගහට එල්ලනවා. යාළුවෝ මේකේ තෙලිජ්ජ ටික හොඳ පාටට තියෙනවා. ඒකත් මං මේ කෑන් එකටම දාගන්නවා.
මේ තියෙන යාළුවනේ මම ගෙදරට වතුර අරන් තියෙන බටේ මම මේකෙන් අරිත මේක ඇන්නත් හොද ගන්නවා. යාළුවනේ මේ තියෙන හතරවෙනි ගහ. මේ හතරවෙනි ගහට මම මේ පාරේ ඉඳන්ම ලීයක් දාලා තියෙන ගහටම තියෙන්නේ. පාරේ ඉඳන්ම යන්න තියෙන ලීයක් දිගේ. දීලා මගදී තමයි මේ ගහ මග ඉඳන් තමයි ගහ හැර ගහලා තියෙන්නේ. මේ ලීය දිගේ ගිහිල්ලා පොඩි ලීයක් තියෙන්නේ. මෙතෙන් තමයි ගහ බැඳලා තියෙන්නේ. ගහේ මැදක් ඉඳලා මේ හතරවෙනි ගහේ කොච්චර වෙලා තියෙද කියලා බලමු. මේ තියෙන යාළුවනේ හතරවෙනි ගහ. මේ චූටි මලක් යාළුවනේ මේක. මගේ අත තිබ්බොත් ඔයාලට බලාගත්තා මේ මල කොච්චර පොඩිද කියලා. මේ චූටි මලක්. මේ මල් පොඩි කියලා දෙයක් නෑ යාළුවනේ. හොඳට වැටෙනවා. මල හොඳට පදන් වුණාම. මේ බෝතල් 7මාරක් විතර අල්ලන මුට්ටියක් තියෙන්නේ. මේ උදේ වරුව. මේක තියෙනවා දැන් දැන්ට තෙලිජ බෝතල් 6මාරක් විතර වහලා තියෙන්නේ මේ. වල මේ මෙතරයි චෙලිජ ගන්න ගස් වලින් අනිත් තව ගස් තුනක් තියෙනවා. ඒ ගස් තුන රාවලට කපන්නේ.